Auzubillahiminasyaitonirrajim. Bismillahirrahmanirrahim. Kullu nafsin dha'iqatul maut. අති වන්දනීය පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ අවසරයි, අනිකුත් සියලුම නායක හාමුදුරුවන්ගේ අවසරයි, සියලුම අපේ සහෝදර ජනතාවගේ අවසරයි, සියලුම ආගම්වල සඳහන් වෙලා තියෙනවා මරණය නියතයි. ඒකින් කාටවත් වළකින්න බෑ. සියලුම ආගම්වල මේක සඳහන් කරලා තියෙනවා. උපන්නත් යම් කෙනෙක් මරණයත් කොට ඇති නලන. ඒ අනුව අපේ නායක හාමුදුරුවන් වහන්සේ පන්සලේ සද්ධාමංගල හිමිපාණන් අපෙන් වෙන් වූ යන්නේක මේකේ දුක, මේ අමාරුව විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට මේක ලොකු පාඩුවක්. මේකට හේතු ගොඩක් තියෙනවා. තිස්සමාරාම ආසනේ අපි අද ගෞරවනීය ජීවිතයක් අපි සුළු කොටසක් මේ මුස්ලිම් කිරින්ද මුස්ලිම් ප්‍රජාව සුළු කොටසක් අපි බලලා තියෙනවා. ලංකාව වටේ ජාතිවාදී ප්‍රශ්න ඇති වුණත් කිරින්දේ අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. තිස්සමාරාම ආසන සියලුම දෙනා අපි ආරක්ෂා කරගන්න තමයි ඒගොල්ලන් ඉන්නේ. මේකට හේතුව අපේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ. සුනාමි වෙලාවේ අපේ ලොකු කොටසක් ජීවිත බේරගත්තේ මේ ගල උඩට නැගලා. ඒ අවස්ථාවේ හාමුදුරුවෝ බහින්න කිව්වේ නැහැ. ඒ අවස්ථාවේ හාමුදුරුවෝ අපිට ආරාධනා කරා ඔක්කොම නගින්න කියන්න, ඔක්කොටම නගින්න කියන්න, මුස්ලිම් කට්ටිය සේරනව නගින්න කියන්න ගල උඩ. මම කන්න දෙනවා, මට පුළුවන් විදිහට මම බලනවා කියලා අපිව සතුට සන්තෝෂ කරපු හාමුදුරුවෝ අද අපෙන් වෙන වෙලා යන එක ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඒ විතරක් නෙමෙයි, සහරන්ගේ ප්‍රශ්න වෙලාවේ මැද ඉන්නේ අපි පොඩ්ඩයි, බොහොම සුළු කොටසයි. වටේටම ප්‍රශ්න, වටේටම මුස්ලිම් අරුන්ට මුණ දෙන්න බෑ. සහෝදර ජනතාවනි, එතනින්නුත් අපිට තිස්සමහාරාමෙන් කෝලාවා, මටම කෝලාවා. පූජකතුමනි බය වෙන්න එපා, අපි ආරක්ෂාවට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, අපේ හාමුදුරු විනීත නායක හාමුදුරු දැනට බාර දීලා කියන්නේ හොඳම ගති ගුණ ඇති හොඳ මිනිස්සෙකුට තමයි අද බාර දීලා මේ අපේ උතුමාණන් යන්නේ. එතුමා මට කෝල් කරලා කිව්වා, පූජකතුමනි යම් ප්‍රශ්නයක් ඔබට දැන් දන්නවනම්, කවුරු හරි මේ කිරින්දට ප්‍රශ්නයක් අදින්න එනවනම්, විනීත හාමුදුරුවා කෝල් කරේ, පූජකතුමනි මට කෝල් කරලා කියන්න, මම බහින්නේ, මම ඉස්සරහට යන්නේ, මම එන්නේ පල්ලිය ගාවට, කිසිම දෙයකට බය වෙන්න එපා කියලා කියපු මේ පන්සල හිටපු නායක හාමුදුරු තමයි අපෙන් අද වෙන වෙලා යන්නේ. කනගාටුයි. ඒ විතරක් නෙමෙයි, යුගයක් තිබුණා
කිරින්ද දැන් තමයි මෙහෙම දිනුන වෙලා තියන්නේ. දිනුන නොවෙච්ච කාලයක් තිබුණා. ආර්ථික තත්ත්වයෙන් බොහොම අමාරු තත්ත්වයෙන් ගිය කාලයක් තිබුණා. ඒ වෙලාවේ මේ මුස්ලිම් ජනතාව යම් මොනම ප්‍රශ්නයක් ආවත් දුවගෙන යන්නේ මේ පන්සලට මේ අපේ අපෝතු වදාළ මේ හාමුදුරුවෝ වහන්සේ සද්ධා මංගල හිමිපාණන් ගාව තමයි යන්නේ. ගිහිලා කියනවා හාමුදුරුවනේ අපිට අමාරු තත්ත්වයක් නැත්නම් හාමුදුරුවනේ තාත්තට සනීප නැහැ. ගෙනියන්න විදියක් නැහැ කිව්වම එබැලේ මේ ප්‍රශ්නෙට උත්තර සපයන මේ හාමුදුරු තමයි අපෙන් වෙන් වෙලා යන්නේ. මේක අපිට හිතනකොට තමයි කෑගහලා අපේ කෑගහලා ඇඬුවා කොටසක්. මේ මරණය බලලා කෑගහලා ඇඬුවා. හාමුදුරනි බඩගිනි හාමුදුරනි කියලා එදා යුගයක් තිබුණා ගියා. මුස්ලිම් බෑපන් කිව්වේ නෑ. එන්න මොකද අඩුපාඩුව ඒ අඩුපාඩුව අපිට සපයා දීපු මේ උතුමාණන් තමයි අදින් අපේ වෙන් වෙලා යන්නේ. කනගාටුයි. කරන්න දෙයක් නෑ. මරණීය නියතයි. ඒ විතරක් නෙමෙයි සහෝදර ජනතාවනේ කියලා නිම කරන්න බැරි තරම් මේ පන්සලෙන් තමයි අපි ගොඩාක් දුරට අපේ මුස්ලිම් කට්ටිය ගිහිල්ලා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. එදා පල්ලියට අවශ්‍ය වුණොත් දාන වේලාවට පල්ලියට අවශ්‍ය වෙන බල්බ් එහෙම අපි ගිහිල්ලා කියන්නේ හාමුදුරනේ අපිට බල්බ් ටික එවෙලේ සපයලා දෙනවා. ඒ සුනීත හාමුදුරුවෝ අපිට සපයලා දෙනවා. මගේ උතුම්ම යාළුවා නිසා මම සුනීත හාමුදුරුවෝ කියලා කියන්නේ. මොනම හෝ යම් ප්‍රශ්නයක් මේ මුස්ලිම් සමූහයට වෙනවා නම් මේ පන්සලෙන් තමයි අපිට ගොඩාක් උදව් උපහාර කරපු මේ පන්සලෙන් මේ හාමුදුරන් වහන්සේ අද ගියාට ඒ වගේම කෙනෙක් පත් කරලා මේ ස්ථානයට මුස්ලිම් සමාජයේත් එක්ක කොහොමද ඉන්න ඕන කියන පාඩමක් උගන්වලා තමයි මෙතුමා අද අපෙන් වෙන් වෙලා යන්නේ. සුනීත හාමුදුරුවෝගේ හැම වෙලේම කටේ තියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලාට තියෙනවා නම් ඇවිල්ලා කියන්න. එදා මුස්ලිම් මවදියක් වුණාම හාමුදුරන් වහන්සේ එවෙලේ බැහැලා ඇවිල්ලා අවශ්‍ය බීම වර්ග ඇවිල්ලා ගොඩ ගහනවා අපේ ගෙවල් මරණ ගෙදර. තව මොකක්ද අඩුපාඩු කියලා තමයි අහලා උදව් කරපු මේ උත්තමයන්න් තමයි අද අපෙන් වෙන් වෙලා යන්නේ. කනගාටුයි ඒ වෙනුවට ඒ වගේම යහපත් ගුණ අපේ විනුත හාමුදුරුවෝ මෙතන පත් කරලා යනවා. අපිට බය නැහැ. තවත් බය නැහැ. තිස්සමාරම ආසනේ මෙත්තේ කාලයක් වුණා මුස්ලිම් අපි පොඩ්ඩක් ඉන්නේ. ඒ වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ නිසා අපි මේ පන්සල පල්ලිය අපි එකටම තමයි යන්නේ. මේ ඉදිරියට අපි සියලු දෙනාම එක හා සමාන සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දිය යුතුයි. ලබා දෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන විතරක් නෙමෙයි අපෙන් වෙන් වූ යන අපේ හාමුදුරන් වහන්සේ සද්ධා මංගල හිමිපාණන්ට නිවනේ අමා සුව පතමි. මාගේ වචන ස්වල්පය මම නතර කරනවා නියම වෙනවා. ආයිබෝවන්.